හෙලෝ යාළුවනේ. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මං ඔන්න ආයෙත් ඕගොල්ලන්ගේ ගෙදරට ආවා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමදෙනෙකුටම? මං හිතනවා ඔන්න ඔයගොල්ලෝ හැමදෙනෙක්ම හරිම සතුටින් පරිස්සමින් ඇති කියලා. මේ තියෙන්නේ අවුරුද්දට අපේ හස්බන්ඩ්ගෙන් මට ලැබුණු තෑග්ගක්. මේ බෝතල් ටික ගන්න නම් මං ගොඩක් කල් ඉඳලා බලාගෙන හිටියේ. මොකද ඉතින් මගේ තුන බහ බෝතල් ටික ඔක්කොම ප්ලාස්ටික්. ඉතින් එකපාරම ප්ලාස්ටික් බඩු අයින් කරන්න බැරි වුණත් මට ඕනි වුණා ටිකින් ටික මේ ප්ලාස්ටික් බඩු ටික අයින් කරලා දාන්න. මොකද ඉතින් ප්ලාස්ටික් බෝතල් වල එහෙම දාලා තිබ්බම අපිට නොදැනීම අර ප්ලාස්ටික් එක දිය වෙනවලු. ඉතින් ඒක දැනත් එතකොට අපි ආහාරයටත් ගන්නෙත් මේ අහිතකර දේවල් ඉක්මනටම අයින් කරන්න තමයි ඕනේ. මේ තියෙන්නේ ඉතින් ඔන්න යා මට මේ වතුර බොන බෝටල් එකකුත් ගෙනල්ලා. හැබැයි ඉතින් මේක දැක්ක ගමන් මොන පුතාට පොඩක් අවුල් ගියා. මොකද දන්නවද මේකේ කවරයක් තියෙනවා. ඉතින් එයාට බොටල් එකක් අරන් දීලා තියෙන්නේ. ඉතින් එයාටත් කවරයක් නැහැ කියලා ඔන්න චුට්ටක් ඉතින් මූණ එල්ලගෙන හිටියා. පස්සේ ඉතින් මම කිව්වා මං ඔයාගේ බෝතලෙට කවරයක් මාලා දෙන්නම්කෝ කියලා. පොඩියා ඉතින් එහෙම තමයිනේ නේද. මේක ඉතින් මේ අවුරුද්දට කලින් තමයි හම්බුනේ. ඒ වුණත් ඉතින් අවුරුද්දට ඉතින් අපේ පුතාගේ ආච්චි බලන් ඉන්න වෙනකම් බඩු ටික එහෙම තියලා ආච්චිලාගේ ගෙදරත් ගිහිල්ලා ආවට පස්සේ තමයි මේ බෝතල් ටික ඔන්න සෝදන්න ගත්තේ. මෙතන තියෙනවා ඉතින් සයිස් 3කින් බෝතල්. ප්ලාස්ටික් බෝතල් ටික ඔක්කොම අයින් කරන්න ඕන නිසා ඉතින් මම කලින්ම බෝතල් කොච්චරක් ඕනේද කියලා ඉතින් හස්බන්ඩ්ට කියලා තිබුණේ. මෙන්න මේ පොඩි බෝතලේ නම් මම මේ බෝතල් ගත තැනින් නෙමෙයි ගත්තේ. එකයි ගෙනාවේ. මට හිතුණා අපරාධ මේවා තව 3ක් විතර ගේන්න තිබුණානේ කියලා. මොකද චූටි දේවල් දාන්න පුළුවන්. මම දැන් මුලින්ම කරන්න යන්නේ බෝතල් ටික ඔක්කොම සෝදන්න. ඔක්කොම හොඳට සෝදලා වතුර හොඳට බේරෙනකන් තිබ්බට පස්සේ තමයි ඉතින් ඔන්න මම මේවට මේ බඩු දාන්න ඉන්නේ. මෙන්න මේ තියෙන්නේ. හැබැයි මෙන්න මේ ගෝල් කලර් පියනනේ. මේකේ තියෙනවා රතු පාට තියෙනවා, කළු පාට තියෙනවා. මම ප්ලාස්ටික් මෝඩිය තියෙන එකම තමයි ගත්තේ. මේ ප්ලාස්ටික් මෝඩිය මේ හරි ඝනකම් එක හොඳ ප්ලාස්ටික් එක. ඉතින් මේ මං කලින් අර මෙටල් පියන තියෙන බෝතල් ගෙනල්ලා තියෙනවා. හැබැයි ඒ වුණාට ඒ පියන මේ ටික දවසක් යද්දි මලකඩ කනවා. එතකොට ඉතින් කැතයිනේ. ඉතින් හස්බන්ඩ් මගෙන් ගන්නත් කලින් ඇහුවා මේකද ඕනේ අනිත් පියන දෝනේ කියලා. ඉතින් මම කිව්වා මේකම ගේන නැත්තම් වැඩි මුදලක් දීලා ගෙනල්ලා ඉතින් ඒක මලකඩ කැවුවත් ආයෙත් අයින් කරන්න යනවනේ. මොකද තියාගෙන ඉන්නත් බෑනේ කැතයිනේ. මම ඒක නිසා ප්ලාස්ටික් පියන තියෙන එකම ගත්තා. මම කලිනුත් ප්ලාස්ටික් බොටල් අරන් තිබුණේ ගෝල් කලර් එකේ. ඉතින් මෙදා පාරත් මට හිතුණා වෙනසක් නොකරම ඒ පාටම ගේන්න ඕනි කියලා. මගේ උදව්වට මෙතන ඉන්නවා මේ මගේ අත් උදව්කාරයාත් ඉතින්. මේ බෝතලේ මිලිලීටර් 300යි. මැද එක මිලිලීටර් 555යි. ලොකුම එක මිලිලීටර් 1000යි. ඔක්කොම එකපාර ගන්න බැරි වුණත් පුළුවන් වෙලාවට අතේ මුදල් ටිකක් වැඩිපුර ගෙවසන වෙලාවට මේ වගේ බෝතලයක් දෙකක් අරන් තියාගත්තට පාඩු නැහැ. මොකද අපි පුළුවන් උපරිමයෙන්ම ප්ලාස්ටික් භාවිතය අවම කරන්නම ඕනි. ප්ලාස්ටික් වලත් ಜಾති ගොඩක් තියෙනවනේ. ගොඩක් වෙලාවට ඉතින් කියන්නම ප්ලාස්ටික් හොඳ නැහැ කියලාම තමයි නේද? දැන් මං හදන්නේ මේක හොඳටම සෝදලා තියන්න. අපි පුතාට නම් ඔන්න ඉතින් හරි හදිසි මේවට ඉක්මනටම 3-5 ටික දාන්න. බොහොම අමාරුවෙන් තමයි මේ තියාගෙන ඉන්නේ. මං කිව්වා ඉතින් මේ ඔක්කොම මුලින්ම හොඳට සෝදන්න ඕනේ.
මෙදා සැරේ නම් මට ඕන වුණා මං ලුණු දාන්නේ මේ වගේම වීදුරු බෝතල් දෙකක ඒ දෙක වෙනස් කරන්න. මට ඕනේ වුණේ නම් අර මේ පෝසිලින් කප් දෙකක් ගන්න. ඉතින් මම හෙව්වට මට ඕන විදිහ දෙකක් ඇත්තටම ඉතින් හම්බුනේ නැහැ. ඒක නිසා ඉතින් වීදුරු බෝතල් දෙකේම ඉතින් ලුණු දාලා තියන්න තමයි හදන්නේ. මම මුලින්ම දාලා තිබ්බේ මැටි මුට්ටියක. ඉතින් මැටි මුට්ටිය හරි ගියෙත් නැහැ. සමහර වෙලාවට පතුරු ගැලවෙනවා, දිය වෙනවා. ඊටත් පස්සේ ඉතින් මම මේ පොල් කට්ටේ දාලා තිබ්බා. ඉතින් ඒකත් හරි ගියේ නැති නිසා තමයි මම ඉතින් වීදුරු බෝතලේ දැම්මේ. මේක බලන්නකෝ. මෙන්න මේ බෝතලෙට මම ගොඩාක්ම ආසාවෙන් හිටියේ. මගේ මේ බෝතල් ලිස්ට් එකේ බෝතලේ තිබුණේ නැහැ. ඒත් ඉතින් හස්බන්ඩ් මං ආස වෙයි කියලා ඔන්න ගෙනල්ලා තිබුණා. මෙන්න ළමයි ඉතින් මගේ 3-5 කබඩ් එකේ දැන් තියෙන විදිහ. මෙතන ඉතින් ප්ලාස්ටික් බෝතල් තියෙනවා. ඔය ජෑම් බෝතල් අනම්මනම් ඉතුරුනේ දේවල් තියෙනවා. මේ වීදුරු සුදු පාට මූඩියේ පේන්නෙත් ඒකත් වීදුරු බෝතලයක්. ඒ මූඩියත් ප්ලාස්ටික්. මේ බෝතල් නම් ඉතින් මම ආයෙ සෝදලා අරන් තියාගන්නවා. ආයෙ මොන හරිම දාන්න ඕන. හැබැයි මේ ප්ලාස්ටික් ටික නම් මම ඔක්කොම අයින් කරන්න තමයි ඉන්නේ. ඉතින් මේ ප්ලාස්ටික් මම අරගෙන දැන් අවුරුදු 3-4ක් මේ ප්ලාස්ටික් බොටල් ගත්ත විදිහ මම කියන්නද ඔයගොල්ලන්ට. එක කාලෙකදී මම උදේට දැම්මා කොළ කැඳ කුරකන් කැඳ. ඉතින් ඒක දාලා ඒ හම්බුන ආදායමෙන් තමයි ඔන්න ඉතින් මම මේ ප්ලාස්ටික් බොටල් ටික ගත්තේ. ඉතින් ළමයි ඔන්න නිමාඩු දවසක මං හස්බන්ඩ් එක්ක ගියා ප්ලාස්ටික් බඩු කඩේකට. කොච්චර ප්ලාස්ටික් බඩු අයින් කරනවා වුණත් දැක්කහම චුටි දේවල් වලට ආස හිතෙනවනේ. මෙන්න මේ චූටි සෝස් පෑන් එකටත් මට ගොඩාක් ආස හිතුණා. ඒක නිසා ගත්තා. මෙන්න මේ ඇලුමිනියම් ඒවා තමයි ගත්තේ. මේ ඇලුමිනියම් ලොකු භාජනයක් නම් ගත්තේ මට මේ කේක් ටිකක් වැඩිපුර හදන්න ඕන වෙලාවක කේක් හදන්න හිතාගෙන. ගෙදරට මොනවා හරි අලුත් දෙයක් ගෙනාව මම කරන්නේ මුලින්ම හොදලා තියෙනවා. ඔන්න මම මේ ටික ඔක්කොම හොදලා මෙම පත්තරේ කොලේ උඩින් වනලා තිබ්බා. මොකද ඉතින් මේක හොන්දටම දියසීරාව නැතිව තියෙන්න ඕනනේ අපි 3-5 දාද්දි මේකට. ඉතින් මෙන්න මෙහෙම මම දවසක් විතර තියලා තමයි 3-5 බඩු දාන්න ගන්නේ. අලුතින් ගෙනල්ලා තියෙන ඔක්කොම හේදුවා. හොඳට විම් දාලා හොඳට සෝදලා තිබ්බම එතකොට මට හිතටත් සැටිස්. මේ තියෙන්නේ ඔන්න දවසකට පස්සේ. පේනවනේ දැන් ඉතින් පත්තර කොලෙත් වේලිලා මේවා දැන් හොඳටම වෙලිලා තියෙන්නේ. කියන්නේ වතුර නෑ මේවල දැන්. ඒ වුණාට මම මොකටත් කියලා 3-5 දාද්දී මේක ඇතුළ ආයේ මේ සර්විට් එකක් දාලා හොඳට පිහ දාලා තමයි දාන්නේ. නැත්තම් ඉතින් දාපු 3-5 ටික පුස් ගන්න ගන්නවනේ. ඔන්න ළමයි මේ තියෙන්නේ මම ඔන්න මේවට දාලා තියෙන්නේ දැන්. ඊටත් පස්සේ ඔන්න මම ඉතින් මගේ 3-5 බෝතල් ටිකේ තිබුණ බඩු ටික මෙන්න මේවට දැම්මා. මෙන්න මේ පොඩි බෝතල් දෙකක් ගන්න ඕන කිව්වේ මම. එකකට එනසල් කරාමනටි දාන්න හිතාගෙන මගේ ළඟ ඉතින් මේ වගේ කළු බෝතල් දෙකක් තිබුණානේ. මම ඉතින් එකකට දැම්ම එනසල්. ඔන්න මම 3-5 බෝතල් ටික ඔක්කොම අලුත් කළා. මට මෙහෙම දකිද්දී නම් ඉතින් මේකට මාර මාසයි. මේ තියෙන්නේ සූදුරු, මාදුරු, අබ උළුහල්. මම කැමති ඉතින් මගේ 3-5 කබඩ් එකේ තියෙන 3-5 වර්ග ඔක්කොම තියෙනවා නම්. කොත්තමල්ලි. මේ තියෙන්නේ නම් මිරිස්කුඩු මේ පාට 3කින් ඇයි දන්නවද? ඉතින් ඔන්න කුකිගේ පුතාගේ ආච්චිලාගේ ගෙදර ගියපු වෙලාවේ ආච්චි තමයි ඉතින් මට මිරිස් කොටලා තියන්නේ. ආච්චි කොටන මිරිස් හරිම සැරයි, ඒ වගේම හරිම රසයි. මොකද ඉතින් ආච්චි 3-5 බඩු ඔක්කොම දාලා තමයි ඒක හදන්නේ. ඉතින් මේ තියෙන්නේ අම්මා මේ දෙස්සරයකට කොටපු මිරිස් කුඩු.
ඉතින් මම එනවා කියලා දැනගත්ත නිසා ඉතින් ආයෙත් එයා අලුතෙන් මිරිස් කරලා තිබුණා. එක සැරයක් එයාගේ අතේ මිරිස් කරල් ටික පොඩක් බැදිලා වැඩි. ඉතින් අම්මා නම් මට මේක දුන්නේ මේ ටික ඔක්කොම එකට කලවම් කරලා දාන්නයි කියලා. මම එළියට ගියපු අතරතුරේ පුතා මේක වෙන වෙනම දාලා තිබ්බා. ඔන්න මම මේවට මං කලින් නම් බෝඩල් වල ටැග් ගහලා තිබුණේ නැහැ. මෙදා සැරේ නම් ටැග් ගහන්නේ. ඒක මටත් වැඩිය. ඉතින් පුතත් මේවා වෙලාවකට ඉතින් අතපත ගන්නවානේ. ඉතින් එයාටත් මේවා දැක්කහම ඉතින් මේ අකුරු කියවන්න උත්සාහ කරනවා. එයාටත් එතකොට වචනයක් දෙකක් හරි පුරුදු වෙනවනේ. ඉතින් ඔන්න පුතත් නිසා තමයි මම මේවට නම් ගහන්න හිතුවේ. ඇත්තට මම නම් ඉතින් මේ තුන්පා බඩු වලට කියන වචන පොඩි කාලේ ඉංග්‍රීසි වලින් කියන වචන පොඩි කාලේ දැනගෙන හිටියේ නැහැ. ටිකක් ලොකු වුණාම තමයි දැනගත්තේ. හැබැයි ඉතින් අපි හැම දෙයක්ම ඉගෙනගෙන ඉන්න එක හොඳයිනේ. ඒක නිසා ඉතින් මම මේක ඉංග්‍රීසි වලින්ම ගැහුවා. එතකොට ඉතින් මේ පුතාටත් ඒක පුරුදු වෙන නිසා. ඔන්න ළමයි කාට හරිම මේ වගේ බෝතල් ගන්න ආසාවක් තියෙනම් කියන්න. මේ පාටම විතරක් නෙමේ මේකේ රතු පාට මෝඩියක් තියෙනවා, කළු පාට මෝඩියක් තියෙනවා. ඉතින් අදත් වෙනද වගේම මගෙත් එක්ක හිටපු මගේ ආදරණීය යාළුවනේ. ඔයගලන්ට ගොඩාක්ම ස්තුතියි. ආයෙත් ලස්සන දවසක තවත් වෙනස් vlog එකක් අරගෙන එනකන් ඔන්න මගේ යාළුවෝ හැම දෙනෙක්ම හරිම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. හැමෝටම ජෙසුපීටයි. මෙන්න මේ විදියට තමයි මගේ තුනපා කපඩ එක අලුත් උනේ. ලස්සනයි නේද?